දෙමව්පියෝ මේක හොඳට අහගන්න. අද ස්පෝර්ට්ස් කරන්න නැති දරුවන්ට හෙට ලෙඩත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ. අපි හිතනවා ළමයා මුකුත්ම නොකර ගෙදරට වෙලා ඉන්න එක නිකම්ම නිකන් කම්මැලිකමක් කියලා. හැබැයි දරුවාගේ බොඩි එක ඇතුලේ සිද්ධ වෙන දේ දැනගත්තොත් ඔයාට බය හිතේ. පළවෙනි එක හෘද රෝග. අපි දුවනකොට පයින්කොට තමයි හදවත ශක්තිමත් වෙන්නේ. දරුවා සෙල්ලම් කරන්නේ නැති වුණාම හදවතේ මස් පිඩු දුර්වල වෙලා ලේනහර ඇතුලේ මේ දේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඊටම අඩු වයසෙන් coronary heart disease, cholesterol, high blood pressure එන්න පුළුවන්. දෙවෙනි එක diabetes. ඇඟ වෙහෙසෙන්නේ නැති නිසා ලේවල සීනි මට්ටම පාලනයෙන් තොර වෙනවා. මේක diabetes සහ type 2 diabetes වලට lead වෙනවා. තුන්වෙනි එක තමයි weak bones. ඇටකටු සහ මස් පිඩු හරිම ඉක්මනට දුර්වල වෙනවා. මේකෙන් osteoporosis එන්නත් පුළුවන්. හතරවෙනි එක තමයි obesity. දරුවා වෙහෙසෙන්නේ නැති වුණාම එයාගේ අනවශ්‍ය කැලරි දහනය වෙන එක නවතිනවා. මේ නිසා දරුවා අධික ලෙස තරබාරු වෙනවා. මේ තරබාරුකම නිසාම දරුවා තවත් අලස වෙලා සන්ධි දිපින්, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි තවත් ලෙඩ රෝග රැසකට පාර කැපෙනවා. ඉතින් දෙමාපියනේ ඔයගලගේ දරුවාගේ අනාගතේ ලෙඩ ඇඳකට සීමා වෙනකම් බලන් ඉන්න එපා. අදම ඔයාගේ දරුවව ග්‍රවුන්ඩ් එකකට යොමු කරන්න.